අලුත්ම රෝස ආච්චි එක. මේ තියෙන්නේ. ඉන්නකෝ කවුරු එල්ලගෙන ෆොටෝ එකක් ගන්න. අපෝ මුන් එක්ක හරියන්නේ නැහැ අම්මනේ. ඇයි? කම්බින් මතාරලා දාවේ බෑග් එකේ මොනවද? බෑග් එකේ ආව දාන්න. ආයෙත් මොකද නිකන් යුද්ධෙට යන්න දාවේ මාමා. අපේ සටන්කාමී නිල්සන් සමග කොහෙද යුද්ධේ? මාමා මොකක් කරන්ද ඉරාන යුද්ධෙට බහින්නකෝ. පෙන්නන්න මාමා යුද්ධෙට ආයුධ අරගෙන කො මාමා පෙන්නන්න අපේ ලංකාවේ තියෙන ආයුධ මෙව තමා. ඔන්න එකක්. අම්මඩ. මේකෙන් කාටද? ආය තියෙනවා මේකෙන්. ආයෙ මොකද්ද මාමා මාමාගේ ආයුධ ටික පෙන්නන්න මාමා. මේවා කොහොම මාමා මේක දික් කරන්න? කොහොමද මාමා ගහන්නේ කරකලා තමයි ගහන්න වෙන්නේ නේ? ආයෙ මොනවද පෙන්නන්න බා? මේ තියෙන්නේ. මම ආරක්ෂකංශයට බඳවනවා ඈ. මේ අපි රෝසාච්චක හිටවලිමුද? යන්ද ප්‍රියන්ත රෝසාච්චක ගහලිමුද? නිකන් වැදගත් වැඩකින් පටන් ගමු මාමා. එකපාරට නිකන් කපරාරු කරලා බිත්ති වෙලා හරියන්නේ නැහැ නේ. නිකන් රෝස මල් අල්ලන්න කැමති නැද්ද මාමා? කැමති යාම් ඈ? කැමති. කැමති? බෑග් එකේ මොනවද ඒවා ආයුධලු? ආයුධ අරන් බහලා තියෙන්නේ. නේචර් මාමාගේ ආයුධ වලින් මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් වැඩක් නෑ හොඳයි. කරන්නෙත් නැන්නේ. කරන්නෙත් නෑ. මාමාගේ ආයුධ මොකද කරන්නේ යා? අත ගන්න. අත ගන්නවා එච්චරයි. වන මාසේ නිවාඩුත් එක්ක අරගෙන එන්නේ. කෙලින්ම ජය අයියා. කෙලින්ම ලබන මාසේ නිවාඩුත් එක්ක අරන් මොනවද කරේ? ඔයාට එක අවස්ථාවයි දෙන්නේ උත්තර දෙන්න. නෙල්සන් මාමාගේ ආයුධ වලින් මොනවද කරන්න පුළුවන්? අත ගන්න ඉවරයි. අත ගන්න එකේ වැඩක් කරන්නේ නැහැ නේ. ඇයි වැඩක් කරනවද ඒකේ? දැන් නම් කරන්නේ. මොනවද එකෙන් කරන්නේ නෙල්සන් මාමා? අත ගන්න. අතක ගා ඉන්නවා. ලාගෙන් උනත් අහනවා නෙල්සන් මාමාගේ ආයුධ දැකලා තියෙනවද? ඔව්. මොනවද ඒ වගේ කරන්නේ? අත ගා ඉන්න එක තමයි කරන්නේ. වැඩක් කරන්නේ නැහැ. හැමෝගෙම එකම උත්තරේ නෙල්සන් මාමාගේ හම්බෙන්නේ ඔක්කොම දන්නවා වැඩක් කරන්නේ නැහැ. අපි චෛත්‍යයේ ටෙම්ප්ලේට් එක ගැහුවට පස්සේ මම හිතන්නේ දිගව ගැජට් එකක් හදපු දවස. මේ වගේ වෙන කොහොමද දැකලා තියෙනවද මාමා? මොකද්ද මේ ඉනිමක වගේ ගහලා තියෙන්නේ? කට්ටිය හිතා ගන්න බැරි වෙයි. මොකක්ද කියලා දන්නේ. මොකද්ද වැඩ කළා නමු? අදිත් ඒකලා කට් කරන්න ඕන. ග්‍රයින්ඩර් එක සෙට් කරගන්න කවුරු හරි. හැබැයි එහෙම නම නෝනේ මේක හරිය එන විදිහ. අපි ලස්සන රෝස ආච් එකක් හදන්න යන්නේ. ඒක තමයි මේ. අපි මේ පඩි පෙළ ගාව ලස්සන බේබි රෝස ආච් එකක් හදන්න යන්නේ. ඒකට තමයි මේ ගැජට් එක. මේක එන උස්සන්න මාමා. අම්මෝ මෙච්චර ආච් එකක් නෙල්සන් මාමේ අඩි දෙකක් තියෙනවනේ මාමා. අපේ කට්ටිය දැන් රෝස ආච් එක ගහන්න ලැහැස්ති. බලමු ආච් එක වදින විදිහ. මේ තමයි අපේ අලුත්ම රෝස ආච් එක. ගාන දා ඔය තියෙන්නේ ආච් එක. තව එහාට ගන්න. ආච් එක පේනවනේ හොඳට. කියා ගන්න. ඉන්න හැඩේ බලන්න. පොඩ්ඩ අජිත්තවම පොඩි තල්ලුවක් දෙන්න. දාලි වල අද. ඔයාලා බලනවා ඇති දැන් අපේ කට්ටියම එකතු වෙලා මේ ගහන ආච් එක මොකද්ද? මල් අඩුයි වැස්ස දැන් බලා ගන්න මෙන්න මේ බේබි රෝස කියන්නේ මෙන්න මේක. හොල්ලන්න එපානේ ඔයාලත් එක බෑන්. මෙන්න මේ බේබි රෝස ආච් එක තමයි අපි දැන් මෙන්න මේ විදිහට ගසමින් ඉන්නේ. ඉතින් අපි මේ රෝස ආච් එකේ ආවට ගියාට එක එක්කෙනාගේ ෆොටෝ ගන්න මංගල ඡායාරූපේ ගන්නේ අද දවසේ Tamanගේ 40 වෙනි ජන්මදිනයේ සමරන අපේ සුමිත් හාමුදුරුවන්ගේ ඡායාරූපේ තමයි ගන්න යන්නේ. 40 නේ. කීයද 20? 28යි. 28යි. මට වඩා අවුරුදු 3යි වැඩි. මගේ දැන් 29 උපන්දිනේ. ඔව්. හාමුදුරුවන්ගේ 24 මගේ 29. අප්‍රේල් බක් මාසේ. බක් මාසේ ලංකාවේ නෙවෙයි වසරේ පින්වන්තම වාග්යවන්තම මාසේ අප්‍රේල් මාසේ. දැන් රෝසාච්ච එක ඔන්න ගහගෙන යනවා. සඳගිරිසෑය පන්සල් ලස්සනයිද? ලස්සන. අද ඒක තමයි මේ කිරිහාර පූජාවකුත්. අද සඳගිරිසෑයේ කිරිහාර පූජාව තියන්න ආව අපේ උපන්දිනයේ සමරන සුමිත්ත හාමුදුරුවෝ. මෙන්න මේක තමයි බේබි රෝසාච්ච එක. ඊළඟ වෙල්ඩින් ටික කොච්චර කාලයක් මේ ගැරන්ටි කරනවද? කම්බියේ තියෙන තාක්කල් තියෙද? ඔව්. එලෙම මෙයා තමයි අපේ වෙල්ඩින් බෝයි ගහලා තියෙනවා. නෙල්සන් මාමා මොකද කියන්නේ ඊළඟගේ වෙල්ඩින් ගැන? හොඳයි යාම්දුනේ. හොඳයි. ඔව්. නෙල්සන් මාමාගේ වැඩ ගැන මොකද ඔයාලට කියන්න තියෙන්නේ? අමාරුයි කියන්න. මාමා චාටර් වුණානේ. ඔව් එහෙම තමයි ඉතින්. ඈ කොච්චර හොඳ කරත් ඔහොම වැඩක් නැහැ.
අන්න රෝස ආච්ච එකත් අපි දැම්මා. මේක ඉතින් වැවිලා එන්න ඕනේ දැන්. පොහොර ටික එහෙම දාමු. දැන් තව පොහොර දැම්මනේ පහුගිය දවස් ටිකේ. දැම්මා. ඈ? අපි ඔන්න බෝමළුවට නගින ඈතින් චෛත්‍ය පේන විදිහට පේනවා ඇති. ඔන්න රෝස ආච්ච එක ගහලා ඉවරයි. රෝස වැලේ ඉතින් අපි ගාල්ල ඇල්පිටියෙන් ගෙනාපු රෝස පඳුරු දෙක තමයි දෙපැත්තෙන් දාලා තියෙන්නේ. කට්ටිය ඔක්කොම අපේ ඇවිල්ලා ඉනවා. අපි සාමාන්‍ය ලස්සන යුවලක් දාලා තමයි ෆොටෝ එක ගන්න ඕන. යුවලක් නැහැනේ. එතන මා මෙතන කවුරු කොල්ලේ තෝරගෙන දෙන්න ගිහලා ඉන්නකෝ. ආ කවුරු යල්ලගෙන ෆොටෝ එකක් ගන්න. අපෝ මුං එක්ක හරියන්නේ නෑ අම්මනේ. ඇයි? කවුරු හරි යුවලක් ෆොටෝ ගන්නවා. ඇයි අජිත් එහෙම දාගෙන බැරිද මාම ෆොටෝ එකට ඉන්න? වලා හරි ජයන්ත කැමති නැද්ද? නෑ නෑ අම්මනේ. ඈ? නෑ. අශෝකත් එක්ක? ඒත් හරියන්නේ. අජිත් ඇල කැමති නේද සම? අපිත් කැමති නෑ සමාත් එක. ඈ? කැමති නෑ. එහෙනම් අපි පළවෙනි යම් ෆොටෝ එකට සෙට් එක මෙමු. කට්ටිය ඔක්කොම අපි ඉඳලා රෝස වැල හොඳට යා වෙලා තව මාස කීයද අශෝක අනාවැකියක් කියන්නේ අපේ හොඳ ඊ අනාවැකි කිව්වා. ඊයේ පොකුණු සුද්ධ කරා මම ඒව වහීද. ඔක්කොම ටික අනාවැක්කුවා හවස හොඳට වහිනවා බය නැතුව සුද්ධ කරන්න කියලා. මාත් ඉතින් සුද්ධ කරන්න කිව්වා. සුද්ධ කරා දැන් පොකුණේ තත්ත්වෙ පෙන්වන්න ඕනේ. එනවා කියන්නේ පෙන්නලා ඉන්න අශෝකට. මෙන්න පේනවනේ පොකුණේ තත්ත්වෙ. යසට තිබ්බ පොකුණේ වතුර කඳුලක්වත් නැහැ. අපේ උන්ගේ අනාවැකි. ඉතින් අශෝකට අනාවැකියක් කියන දෙනවා යන් අතෙන්. ඉතින් දැක්කනේ ඔයාලගේ අනාවැකිය අනුව වෙච්ච දේ අශෝක. ඔයාට දෙනවා අනාවැකියක්. මේ රෝස වැල හොඳට යාවෙලා නිකන් හොඳට පඳුරු ගහලා මල් පිපෙන්න මාස කීයක් ඇයිද? මාස 3-4ක් යනවා. 3-4ක් යනකොට හරියයි. අපි ලස්සනට මෙතන සරසනවා අනිකුත් මල් පඳුරු ටිකක් දානවා. එච්චර කල් යන්නේ නැහැ. මල් පඳුරු ටික දාලා මැයි පළවෙනිදා අපේ සමුළුවට එන අයට ලස්සනට ෆොටෝස් ටික ගන්න. මෙතන අපි රෝසාච්චක පිළිවෙලට අජිත හැදුවගිනේ. අද වෙන කට්ටිය නගින් ෆොටෝ එක ගන්න. මධ්‍යම පළාත් සමාජ මාධ්‍ය මහ සමුළුව මැයි පළවෙනිදා හන්තාන සඳගිරිසෑ පුදබිමේ පවත්වන්නට සියලු කටයුතු සූදානම්. කිසිවක් අරගෙන යුතු නැහැ. විවෘතව අවුරුදු 15න් වැඩි ලංකාවේ ඕනම පළාතක ඕනම කෙනෙකුට අලුතින්ම අපේ වැඩමුළුවට එන්න බලාගෙන ඉන්න හැමෝටම තවම අපේ වැඩමුළුවකට ආපු නැති හැමෝටම නොමිලේ අපේ මැයි පළවෙනිදා සවස 2ට සඳගිරිසෑයේ තියෙන සමාජ මාධ්‍ය මහ සමුළුවට ಜಾති ආගම් ભેදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ. මේ වෙනකොට යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යන ඔන්ලයින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමති රටවටේ ඉන්න හැමෝටම තව සතියකින් එළඹෙන මැයි පළවෙනිදා දවල් 2 වෙනකොට සඳගිරිසෑ පුදබිමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හීන දකින තාරුණ්‍යයේ ජයග්‍රහණයට පාර කියන සමාජ මාධ්‍ය මධ්‍යම පළාත් මහ සමුළුව තමයි මැයි පළමු වෙනිදා හන්තාන සඳගිරිසෑයේදී පැවැත්වෙන්නේ. මේ වීඩියෝ එක පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. හරි.